ගොඩක් අය හිතන්නේ ෆ්‍රීලාන්සින් කියන්නේ නිකම්ම ලේසි වැඩක් කියලා. ලැප්ටොප් එකක් ඔන් කරපු ගමන් සල්ලි තියන ලෝකයකට යනවා කියලා තමයි ඒගොල්ලෝ හිතන් ඉන්නේ. ඒත් ඇත්තම කතාව එක නෙමෙයි. මේ මගේ කම්බැක් ජර්නි එක. අද පළවෙනි දවසේ. අද මගේ අලුත්ම ක්ලයන්ට් කෙනෙක් මට රුපියල් 10000ක විතර වැඩක් දුන්නා. ඉතින් වැඩේ කරලා ඉවර වෙලා අන්තිමට එයා මට රුපියල් 11000ක්ම දාලා තිබ්බා. ඔව් මේ ජර්නි එක පටන් ගන්න පළවෙනි දවසේම රුපියල් 11000. ඒ වුණාට මේ සල්ලි නෙමේ අද මට හම්බුණ වටිනම දේ. ඇත්තටම අද දවසෙන් භාගයක් ගෙවිලා යනකම් මට ලොකු වැඩක් තිබුණේ නැහැ. මටත් තිබ්බේ නිකම්ම ඔහේ ඉන්න දවසක්. ඒත් මාත් එක්ක එකතු වුණ අලුත් ක්ලයන්ට් කෙනෙක් මට මැසේජ් එකක් දාලා තිබ්බා දවල්. ඉතින් ඒකට මම රිප්ලයි කරලා ඒ වැඩේ ඉක්මනට ඉවර කරලා දුන්නා. ඉතින් වැඩේ ඉවර කරලා ටික වෙලාවක් යද්දි මට මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බා ක්ලයන්ට් පේමන්ට් එක කරලා කියලා. ඉතින් මේ මැසේජ් එක දැක්කට පස්සේ මට කල්පනා වුණ එක දෙයක් තිබ්බා. ඇත්තටම අපි මේ ස්ක්‍රීන් එක ඉස්සරහා වාඩි වෙලා කරන්නේ ග්‍රැෆික්ස් කරනවද, කෝඩ් ලියනවද, නැත්නම් මිනිහෙක්ගේ දුෂ්කර ප්‍රශ්නයකට විසඳුමක් දෙනවද කියන එක. මම සෝෂල් මීඩියා වල දැකලා තියෙනවා ගොඩක් ලොකු කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා කියන දෙයක් තමයි මිනිහෙක්ට සල්ලි වලට වඩා වටින්නේ ඒ මනුස්සයාට කාලානුරූපී ප්‍රශ්න වලට විසඳුම් දෙන එක කියලා. අද මම ඒ ක්ලයන්ට්ගේ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නයක් විදිහට අරගෙන ඉක්මනින් වැඩේ කරලා දුන්න නිසා තමයි මට පළවෙනි දවසේම මේ ගාන ගන්න හම්බුනේ. ඇත්තටම මචං සල්ලි කියන්නේ නිකන් බයි ප්‍රොඩක්ට් එකක්. ඒ අපි දීලා තියෙන වැලියු එකේ ප්‍රතිඵලය. ඒත් මතක තියාගන්න අද 11000ක් හම්බුනාට මේ zero to grow ජර්නි එකේ හැම දවසක්ම මේ වගේ සතුරු දවසක් වෙන එකක් නෑ. ෆ්‍රීලාන්සින් කරන අය දන්නවා ඇත්තටම ක්ලයන්ට් කෙනෙක්ගෙන් එකම එක මැසේජ් එකක් එන දවසුත් තියෙනවා. ලැප්ටොප් එක බලාගෙන ඉද්දි ඔළුව රිදෙන්න ගන්න දවස් තියෙනවා. ඇත්තටම මම මේ සීරීස් එක කරන්නේ මේකේ සුපිරි පැත්ත පෙන්නන්න නෙමෙයි. මේකේ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා පෙන්නන්න. ඉතින් මචල්ලා අපි හෙට බලමු දෙවෙනි දවසේ කොහොම වෙයිද කියලා. ඉතින් මම මේ කතා කරන වෙලාවේ මට ඇත්තටම සනීප නැහැ. එහෙනම් අපි හෙට බලමු දෙවෙනි දවසේ කොහොමද ගත වෙන්නේ කියලා. ඒ වගේම මගේ zero to grow journey එක ඔයාලගේ යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. peace.